ආයිබෝවන් හැමෝටම අලුත් අවුරුද්දේ අපි පොඩ්ඩක් එළියට යන්න කියලා හිතුණා. අපි හිතනවා අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ හැමෝම සුවෙන් සැපෙන් සතුටින් ඉන්නවා කියලා. පවුලේ හැමෝම වෙනුවෙන් මම ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි යන්නේ පොඩ්ඩක් බීච් සයිඩ් එකට. බලන්න අපි කොහෙද යන්නේ, අද මොනවද කරන්න කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද? මේ තියෙන අපේ රූම් එක. SKV 931 ඩකා යන්නේ, ඩකා බංග්ලාදේශයට. ඒකයි මේ පැත්තට යන්නේ. SKV 931. Heidi. Yang mana nih bosnya? Aku bicara nih. තියෙන්නේ අර ශ්‍රී ලංකන් මැප් එක ගත්තාට පස්සේ මේකේ මේ මෙහා පැත්තේ බටහිර වෙරළේ උඩින්ම පේන මීගමුවේ කලපුවේ එජ් එක තමයි මේ තියෙන්නේ. මම මැප් එක පේන්න දාන්නම් උතන උඩින්. මෙන්න මෙතන තමයි ඒක පේන්නේ. Ay, tahu karakter? Kau tiang kau? Apa ya? 1, 2, 3. Good. Ini apa kia? එකට යනවා. ඔය බීට් එක තුමේ වතුරටමයි යන්නේ. මේ පීනනවා. ඔව් හොඳට පීන ඉන්නේ. මේ බේරලා හරි යන්නේ. මොකද කරන්නේ? මෙහෙන් එන්න. ආයි ගන්න බා. අයියේ වට්ටක් කා කියද්දි හල්ලුණා. අපේ ටීචර් කිව්වා වට්ටක් කා කියලා හල්ලුණා. ඩාන්ස්ටි.
තියෙන්නේ අපි හිටපු තැන. මෙන්න මේ ලොකු බිල්ඩින් එකත් එක්ක එහා පැත්ත අපි හිටපු තැන. ඒකට මේ තියෙන්නේ ශ්‍රී ලංකන් මැප් එකේ කියන වක්ක වගේ කැලල තමයි මේ තියෙන්නේ. මේ පැත්ත දිගටම තියෙන්නේ මීගමුවේ මහලෙල්ලම කියලා කියන්නේ. ඒ කියන්නේ මීගමුවේ ඔක්කොම ඇවිල්ලා බෝට් එහෙම නතර කරලා දැන් තමයි මෙන්න මෙතනින් ඇතුළට වෙන්නේ. මෙතනින් ඇතුළට වෙන්න තියෙන ඒ කැලල. ඒක මාළු මාකට් එක මේ පැත්ත ඒ ටික මේ ටික මෙන්න මේ හරිය තියෙන්නේ. මේ පැත්තෙන් උඩහට පුත්තලම ඒ පැත්තට යන්න පුළුවන්. ඒක මෙතනින් පල්ලෙහා තමයි සතුනායක හැම එක. මාළු අල්ලලා ඉවර වෙලා ඉන බෝට්ටුවක්. ඒගොල්ලෝ කෙලින්ම යන්නේ වරායට. මේ කියන්නේ දීගමුව දීවර වරාය. ඒත් එක්කම ඔය කට්ටිය මහලෙල්ලම කියලා කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ පැත්ත. මේ පැත්ත නෙමෙයි. මාළු ගන්න පුළුවන් මේ පැත්ත. ඒ බලන්න බලන්න කට්ටිය මාළු අල්ලනවා. තව එකක් ඒකලෝ මිලි පිටි වලින් මාළු අල්ලනවා. ඒක අපි හපව වෙනකොට තෝරගත්ත පාර ටිකක් වෙනස් පාරක්. මේක ඔයගලන්ට බලන්න පුළුවන් මේ මැප් එකේ. මේක අර මේ ශ්‍රී ලංකන් මැප් එකේ මීගමුවේ කලපුවත් එක්ක පොඩි තීරුවක් නිකන් එළියට නෙරලා වගේ තියෙනවා. අන්න ඒ කෑල්ල තමයි පාර තියෙන්නේ ඇත්තටම. ඒක හොඳට මේ කොන්ක්‍රීට් කරලා සමහර තැන්වල හොඳට කාපට් කරලා තියෙන පාරක්. ඔයගොල්ලොත් මං හිතනවා මේ පාරේ ගිහිල්ලා නැතුව ඇති කියලා ගොඩක් අය. මේක මීගමුවෙන් ආවොත් එහෙම උස්සට කෙයියාවෙන් ඊට පස්සේ යන්න පුළුවන් අපි කියනවා මට්ටක්කුලිය ඒ පැත්තට යන්න පුළුවන්. ඒ පැත්තට යන්න තියෙන පාර තමයි මේ පාර. මේ පාරේ ඔයගලන්ට බලන්න පුළුවන් හැමිල්ටන් ඇල බලන්න පුළුවන්. ඒක මීගමුව කලපුවට සම්බන්ධ වෙලා තියෙන එක දිග ඇලක්. මේ තියෙන්නේ හැමිල්ටන් ඇල. මේක හරියට දියුණු කරලා ගන්නවා නම් ලංකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වල ලොකු පෙරලියක් වෙයි. ආන්න මේක කොච්චර පල්ලයිද කියලා බෝට්ටු කීයක් එකපාරේ යන්න පුළුවන් හරියට බැලුවොත්. මේකේ මේ පැත්තෙන් ගියාට පස්සේ මීගමුව පැත්තට යන්න පුළුවන්. මේ පැත්තට ගියාට පස්සේ ජායලේ පැත්තට යන්න පුළුවන්. පාරේ වාහන කීයක් අඩු කරන්න පුළුවන්ද? පාරේ බස් කීයක් අඩු කරන්න පුළුවන්ද මේ වගේ දෙයක් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට ගත්තොත් හරියට. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මොකද මේ වීඩියෝ එක ටිකක් දිගට ආවා. විනාඩි 10ක් විතර වුණා මේ වෙනකොට. මම හිතනවා තවත් වීඩියෝ එකක් කරන්න හැමිල්ටන් කැනල් එක ගැන. මේ හැමිල්ටන් ඇල ගැන. ඒ නැත්තම් ලන්දේසි ඇල කියලා හඳුන්වන ඇල ගැන. මොකද මේ අද ගවර්න්මන්ට් එකෙන් ඩිසිෂන් එකක් අරන් තියෙනවා ලංකාව පුරා තියෙන සියලුම ඇල මාර්ගවල ඒ ඇල මාර්ග නැවත භාණ්ඩ ප්‍රවාහනයට සහ මහ ජනතාව මගී ප්‍රවාහනයට යොදා ගන්න. මේ දේ හරියට ක්‍රියාත්මක වුණොත් අපිට බලා ගන්න පුළුවන් මේ හැමිල්ටන් ඇල කාලයක් තිස්සේ කිසිම ප්‍රයෝජනයකට ගන්න නැතුව අතහැරලා දාලා තිබිලා ඉස්සරහට බෝට්ටු ගොඩාක් ඒ කියන්නේ සංචාරකයෝ ඊට පස්සේ අපේ ලංකාවේ මිනිස්සු පිරිච්ච හැමිල්ටන් වල අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අර වියට්නාම් වල මැලේසියා වල ඊට පස්සේ තායිලන්ඩ් වල තියෙනවා වගේ නිකන් ෆ්ලොටින් මාකට් එකක් වගේ ඒ වගේ දේවල් මේ ඇල දිගටම තියෙනවා. හරි දියුණුවක් බලා දකින්න තියෙනවා නම් මම හිතනවා ඒක අපි හැමෝටම හරි වාසනාවක් වෙයි කියලා. එහෙනම් හැමිල්ටන් ඇල ගැන වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා.